අයිබෝන් ඔයාලා මේක තුල ඉන්නේ ජොබ් ප්ලස් එක YouTube channel එකකින් තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. මම මේ වීඩියෝ එකට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ තේ පර්යේෂණ මණ්ඩලය ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයෙන් ඔයාලට රැකියා පුරපොත් රැසක් සඳහා අයිතිපත් යොමු කරන්න හැකියාව ලබා දීලා තියෙනවා. මේ විදිහට රැකියා පුරපොත් රැසක් ඔයාලට එක් එක් ආකාරයට දක්වලා තියෙනවා. ඒ පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න තමයි මම මේ වීඩියෝ එක ගෙනාවේ. අපි නම් බලමු මොනවාද මේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය මගින් නිකුත් කරලා තියෙන රැකියා පුරපාඩු කියලා. වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ තේ පර්යේෂණ මණ්ඩලය ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය ඇබෑර් වශයෙන් තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. තලවකැලේ ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනයේ පවත්නා පහත සඳහන් තනතුරු පුරප්පාඩු සඳහා සුසුකම්ලත් ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිදුම්පත් කෙනෙකු ලැබෙන බවට තමයි මෙහි සඳහන් කරලා තියෙන්නේ. මේ සියලු තනතුරු ගැන මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම මේ සියලු තනතුරු ගැන කතා කරන්න ගත්තොත් වීඩියෝ එක තවදුරටත් දික් වෙන හින්දා මම ප්‍රධාන වශයෙන් කතා කරන්නම් අපේ සාමාන්‍ය පෙළ සහ අපේ උසස් පෙළ සමත් ඔයාලට අයිදුම්පත් යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථා කිහිපයක් පිළිබඳව පමණක් මම මේ වීඩියෝ එකෙන් ඔයාලට සඳහන් කරන්නම්. අපේ සාමාන්‍ය පෙළ සහ අපේ උසස් පෙළ සමත් ඔයාලට අයිදුම්පත් යොමු කරන්න පුළුවන් රැකියා අවස්ථාවක් විදිහට මම මුලින්ම තෝරාපත් කරගත්තේ පුස්තකාල සහ කාර්ය තනතුර. රැකියා විස්තරය පිළිබඳව කතා කරොත් ආයතනයේ පුස්තකාල කටයුතු සහ තාක්ෂණික කටයුතු සඳහා පහසුකම් සැලසීම, සහාය දීම සහ පුස්තකාලයේ අතිරේක කාර්යයන් ඉටු කිරීම සඳහා වගකීම් යොදවීම කියලා තමයි මේක කියලා තියෙන්නේ. ඔයාලට මේකදී බාහිර ඇදුම් කරන සහ අභ්‍යන්තර ඇදුම් කරන වශයෙන් බඳවා ගැනීම සිදු කරනවා. බාහිර ඇදුම් කරන අදාළ වන අධ්‍යාපන සුසුකම් වශයෙන් කතා කරොත් කෘතිකා වෘත්තීය අධ්‍යාපන ගවේෂණ සභාව විසින් පිළිගත් දාර්ශනික හෝ වෘත්තීය අභ්‍යාස ආයතනයක් විසින් නිකුත් කරන ලද ජාතික වෘත්තීය සුසුකම් මට්ටම් N1 පස්වන මට්ටම නොඅඩු පුස්තකාල විද්‍යාව පිළිබඳ ප්‍රවීණතා සාතිකය ලබා තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඊට අමතරව Microsoft Word සහ Microsoft Excel හි වැඩ කිරීමේ දැනුම සුවිශේෂී වාසියක් වනවත බවට මේදී සඳහන් කරලා තියෙනවා. ඊළඟට අභ්‍යන්තර ඇදුම් කරන වශයෙන් අවශ්‍ය සුසුකම් ගැන කතා කරොත් ඉහත බාහිර ඇදුම් කරවන්නගෙන් අපේක්ෂිත සුසුකම් ලබා තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුර අදාළ වන වැටුප් පරිමාණ ගැන කතා කරොත් ඔයාලට රුපියල් 50540ක් මාසිකව ලබා ගන්න පුළුවන් කියලා මේදී සඳහන් කරලා තියෙනවා. ඊට අමතරව අනිකුත් දීමනාද හිමි වෙලා ඔයාලට ඉහළ වැටුපකට යන්න පුළුවන් බවට මේදී තවදුරටත් සඳහන් කරලා තියෙනවා. මේ තනතුර අදාළ වන වයස් පරිමාණ ගැන කතා කරොත් වයස අවුරුදු 18 නොඅඩු වේ යුතු අතර අවුරුදු 45ට නොවැඩිය යුතුයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අභ්‍යන්තර ඇදුම් කරන සඳහා ඉහළ වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ කියලා තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. මේ තනතුරට තෝරා ගැනීමේ ක්‍රමවේදය සිදු කරන්නේ ලිඛිත තරඟ විභාගයෙන් හෝ විභෝග සමුක පරීක්ෂණයකින් කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඊළඟට මම ඔයාලට තෝරාපත් කරගත්ත තනතුර තමයි කල්පනාකරන සහකාර තාක්ෂණික නොවන තනතුර. මේදී රැකියා විස්තර ගැන කතා කරොත් ආයතනයේ තාක්ෂණික නොවන කටයුතු සඳහා පහසුකම් සැලසීම, සහාය දීම සහ අතිරේක තාක්ෂණික නොවන කාර්යයන් ඉටු කිරීම වාක්‍ය යොදවි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. මේ තනතුරටත් බාහිර ඇදුම් කරන සහ අභ්‍යන්තර ඇදුම් කරන වශයෙන් බඳවා ගැනීම සිදු කරනවා. බාහිර ඇදුම් කරන අදාළ වන අධ්‍යාපන සූචන ගැන කතා කරොත් භාෂාව විදියට සිංහල හෝ දෙමළ භාෂාවෙන් සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සමාජ සහිතව එක්වරකදී අපොදු සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6කින් සමත් වී තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ සමගම අපොස උසස් පෙළ විභාගයේ විෂයන් 3කින් පොදු පරීක්ෂණය හැර සමත් වී තියෙනවා කියලා තමයි කියලා තියෙන්නේ. ඒ වගේම පරිගණක යෙදුම්, word processing, spreadsheet පිළිබඳව සිංහල දෙමළ දැනීම සුවිශේෂ වාසියක් විදියට සැලකෙන බවටත් මේදී කියලා තියෙනවා. ඊළඟට මේ තනතුර අදාළ වන අභ්‍යන්තර ඇදුම් කරන ගැන කතා කරොත් පාද සුසුකම් සහිත ප්‍රාථමික මට්ටම සේවා කාණ්ඩයේ පුහුණු, අර්ධ පුහුණු සහ නුපුහුණු සේවකයන් අයිදුම් කිරීම සඳහා සුදුසු වෙන බවට තමයි සඳහන් කරලා තියෙන්නේ. අධ්‍යාපන සුසුකම් ගැන කතා කරොත් භාෂාව විදියට සිංහල හෝ දෙමළ භාෂාව සහ ගණිතය ඇතුළු විෂයන් 4කට සම්මාන සමාජ සහිතව අපොදු සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 6කින් සමත් වී තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. ඒ වගේම ඉහත සේවක කාණ්ඩයේ යටතේ ස්ථීර තනතුරක අවම වශයෙන් අවුරුදු 5ක සතුටුදායක සේවා කාලය සම්පූර්ණ කර තියෙන්නත් ඕන කියලා තමයි අභ්‍යන්තර ඇදුම් කරන වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. මම ඊළඟට තෝරාපත් කරගත් තනතුර තමයි රියදුරු තනතුර. රැකියා විස්තර ගැන කතා කරොත් ආයතන ප්‍රමාණ අවශ්‍යතාව සඳහා මූලික පහසුකම් සැපයීමට අදාළ රාජකාරී ඉටු කිරීම තමයි මෙහිදී අපේක්ෂා කරන්නේ. රියදුරු තනතුරට බාහිර ඇදුම් කරන සහ අභ්‍යන්තර ඇදුම් කරන වශයෙන් බඳවා ගැනීම සිදු කරනවා. බාහිර ඇදුම් කරන වශයෙන් බඳවා ගැනීමේදී බලාපොරොත්තු වෙන අධ්‍යාපන සුසුකම් ගැන කතා කරොත් අපොදු සාමාන්‍ය පෙළ විභාග උපරිම වාර 2කදී අවම වශයෙන් සම්මාන සමාත දෙකක් සහිතව විෂයන් 6කින් සමත් වී තිබීම සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරන ලද බලපත්‍රය ලබා තිබීම සහ රීදුරු බලපත්‍රය ලබා ගැනීමෙන් පසු රාජ්‍ය ආයතනයක හෝ පිළිගත් පුද්ගලික ආයතනයක අවම වශයෙන් වසර 3ක වාහන පැදීමේ පළපුරුද්දක් තියෙනවා කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අභ්‍යන්තර ඇදුම් කරන වශයෙන් කතා කරොත් බර වාහන පැදීම සඳහා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් විසින් නිකුත් කරන ලද බලපත්‍රය ලබා දීම සහ
රියදුරු බරපත්‍රය ලබා ගැනීමෙන් පසු ආම වශයෙන් අවුරුදු 3ක වාහන පැදීමේ පළපුරුද්ද සහ ප්‍රාථමික මට්ටම කාණ්ඩයේ අර්ධ පුහුණු හෝ ප්‍රාථමික මට්ටම කාණ්ඩයේ නොපුහුණු තනතුරක ආම වශයෙන් අවුරුදු 5ක සතුටුදායක සේවා කාලය සම්පූර්ණ කර තියෙන්න ඕන කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. රියදුරු තනතුරට අදාළ වන වැටුප් පරිමාණ ගැන කතා කරොත් ඔයාලට රුපියල් 43280ක් මාසික ලබා ගන්න පුළුවන්. ඊට අමතරව අනිකුත් දීමනත් සමග ඔයාලට ඉහළ වැටුපට යන්න පුළුවන් බවට මේදී සඳහන් කරලා තියෙනවා. වයස් පරිමාණය ගැන කතා කරොත් වයස අවුරුදු 18 නොඅඩු සහ අවුරුදු 45 නොවැඩි විදිහට කියලා තමයි මේදී කියලා තියෙන්නේ. අභ්‍යන්තර ආයුධම් කරන සඳහා ඉහළ වයස් සීමාව අදාළ වෙන්නේ නැහැ කියලා තමයි මේදී තවදුරටත් සඳහන් කරලා තියෙන්නේ. තෝරා ගැනීමේ ක්‍රමවේදය සිදු කරන්නේ වෘත්තීය පරීක්ෂණයක් සහ විභෝග සමුග පරීක්ෂණයමයි කියලා තමයි මේදී කියලා තියෙන්නේ. වෙනත් ප්‍රතිලාභ ලෙස ඔයාලට සඳහන් කරලා තියෙනවා. පවතින්නේ නම් නවාතන් පහසුකම් අංග සම්පූර්ණ නිල නිවාස සපයනු ලබන අතර නැතහොත් ඒ සඳහා දීමනාවක් ගෙවනු ලබන බවට තමයි මේදී කියලා තියෙන්නේ. ආයතනයේ වෛද්‍ය යෝජනා ක්‍රමයේ පවත්නා නියමයන් ප්‍රකාර වෛද්‍ය ප්‍රතිලාභ හිමි වෙන බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. අර්ථ සාධක අරමුදලක් ඔයාලට මේදී හිමි වෙන බවට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම තේ පරීක්ෂණ ආයතනයේ තනතුරට දාලා වන අනිකුත් ප්‍රතිලාභද හිමි වෙන බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. අපි එහෙනම් ඊළඟ කතා කරමු කොහොමද මේ එක් එක් තනතුරට දාලා වන පරිදි ආයුධම්පත් යොමු කරන්න කියලා. මේ තනතුර ස්ථිර තනතුර වෙනවා. ඒ වගේම ආයුධම්පත් නිර්දේශිත ආකෘති පත්‍රය භාවිත කරමින් ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙකුගේ නම් ලිපිනයන් සහ සම්බන්ධතා තොරතුරු සමග ඉදිරිපත් කළ යුතුයි කියලා තමයි කියලා තියෙන්නේ. සියලුම සහතිකවල සහතික කළ පිටපත් ආයුධම්පත සමග අමුණා තිබිය යුතුයි කියලා මේදී සඳහන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා තේ පරීක්ෂණ ආයතනයේ නිල වෙබ් අඩවිය වන www.tri.lk වෙතින් ආයුධම්පත භාගත කරගන්න පුළුවන් කියලා මේදී සඳහන් කරලා තියෙනවා. ආයුධම්පත බහ එවන කවරෙහි වම්පස ඉහළ කරවල ආයුධම් කරන ලබන තනතුරු සඳහන් කර 2025 ඔක්තෝබර් 27 දින හෝ ඊට පෙර ලැබෙන පරිදි ආයුධම්පත් අධ්‍යක්ෂකව ප්‍රධාන විධායක නිලධාරී ශ්‍රී ලංකා තේ පරීක්ෂණ ආයතනයේ ශාන්ත කොම්ස් තලවකැලේ යන ලිපිනයට එවිය යුතු බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතනයන්ගේ සේවයන්ගේ ආයුධම්පත් ඔවුන් තෝරාගෙන ලැබුවොත් පත්වීම ලබා ගැනීම සඳහා නිදහස් කළ හැකිද යන්න සහතික කළ යුතු ඔවුන්ගේ ආයතන ප්‍රධානීන් හරහා ඉදිරිපත් කළ යුතු බවටත් මේදී සඳහන් කරලා තියෙනවා. ඔයාලා ආයුධම්පත් යොමු කරද්දී එක් තනතුරකට වඩා ආයුධම් කරන්නේ නම් එක් තනතුර සඳහා සහතික පිටපත් සමග ආයුධම්පත් වෙනම ලිපි කවර මගින් ඉදිරිපත් කළ යුතු බවට තමයි මේදී සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම ඉහත අවශ්‍යතා සපුරා නොමැති ආයුධම්පත් ප්‍රතික්ෂේප කරන ලබන බවට මේදී කියලා තියෙනවා. වැඩිදුර විස්තර සඳහා ඔයාලා තේ පරීක්ෂණ ආයතනයේ වෙබ් අඩවිය වන www.tri.lk යන වෙබ්සයිට් එක මේ සම්බන්ධ සීල විස්තර වලට ලබා ගන්න පුළුවන් බවටත් මේදී තවදුරටත් සඳහන් කරලා තියෙනවා. ඔන්න මම මේ වීඩියෝෙන් කතා කරේ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ තේ පරීක්ෂණ මණ්ඩලයේ ශ්‍රී ලංකා තේ පරීක්ෂණ ආයතනය මගින් දක්වලා තියෙන තනතුරු පුරපාඩු රැසක් පිළිබඳව. ඔයාලට මේ සීලම තනතුරු පිළිබඳ විස්තර මම ලබා ගන්න පුළුවන් ආකාරයට මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ link එක දාලා තියන්නම්. ඔයාලා මේ link එක මගින් ගිහිල්ලා ඔයාලට මේ සීල තනතුරට දාලා වන සීල විස්තර වලට මේදී ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මතක් කරනවා ඔයා තාමත් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වගේ රැකියා බැරිතු ඉක්මනින් ඔයාලට දැනගන්න පුළුවන්. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.